ඔන්න යාළුවනේ ජර්මනියේ අපිට සමර් එක පටන් ගත්තා. ඉතින් මේ සමර් එකට අපිට යන්න පුළුවන් ලස්සන තැනක් බලන්න තමයි අද අපි ඔයාලව එක්ක යන්නේ. එහෙනම් යාළුවනේ දිගටම අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මේක ඔයාලා බර්ලින් වල බලන්න ඕන තැනක්. මේ ඔයාලට පේන්නේ තිරිඟු වගාවක් ආක්‍රමණය කරපු පොපි මල් යායක්. හායි යාළුවනේ. ඔන්න අද අපි ඔයාලව තවත් ලස්සන තැනකට එක්කයි යන්නේ. මෙතෙන්ට කියන්නේ වන්සී කියලා. ඒක ජර්මනියේ තියෙන ලස්සන ලොකු විලක්. තව තියෙන රිපෝට් එකක් වගේ. ඔව් අපි ගිහිල්ලා බලමු. අපි කලින් එක සැරයක් ඇවිල්ලා තියෙනවා. අද සමයක හින්දා ආවා බලන්න අපි මේ ලස්සනට ඇති කියලා මෙතන. එහෙනම් ඔයාලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපි යමු වීඩියෝ එකට. අය මතක් කරන්න ඕනේ අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. bell icon එකත් click කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන් ඊට පස්සේ. එහෙනම් අපි යමු. වන්සී වලට ඇවිල්ලා ඉන්නේ. මෙතෙන් එන්න අපි සර්ච් කරලා එනවා නම් සර්ච් කරන්න ඕනේ අල්ට් ක්ලඩෝ කියන තැන. ඒ කියන්නේ බර්ලින් වල එනවා නම් අපි එහෙම ආවේ. නැත්නම් මෙතෙන්ට කියන නම තමයි අල්ට් ක්ලඩෝ කියලා. බස් එක ඇවිල්ලා අල්ට් ක්ලඩෝ වල බහැලා පොඩි දුවක් පයින් එන්න තියෙනවා. මෙතෙන් එන්න තැන් දෙකක් තියෙනවා. එකක් තමයි මෙතන මේ ෂීප්ට් තියෙන තැනට. එන්න නැත්නම් එහා පැත්තේ පොඩ්ඩක් පාක් එක වගේ තියෙන ලස්සන ටිකක් තියෙනවා. එතෙන් එන්න පුළුවන් වෙනම පාරක් තියෙනවා. අපි අද ඉස්සෙල්ලාම ආවේ මේ ෂීප්ට් එක තියෙන තැන. මොකද අපිට බලා ගන්න ඕන වුණා ඊළඟට ෆෙරි එක තියෙන්නේ කීයද කියලා. මෙහි යාළුනේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලට මේක අයිති වෙනවා. ඒ කියන්නේ මේ ෆෙරි එක ගවර්න්මන්ට් එකෙන් මේන්ටේන් කරන එකක්. එතකොට අපිට මෙහි අර මාසිකව ගන්න පුළුවන් ටිකට් එකක් තියෙනවා. හරිය දිනදා අරගෙන යන්න පුළුවන් ටිකට් එකක්. හරි ඒකෙන් අරගෙන යන්න පුළුවන්. යුරෝ 3.50ක් වගේ වෙන්නේ. අපි ගාව අර මාසික ටිකට් එක තියෙන හින්දා එතකොට අපිට මේක යූස් කරන්න පුළුවන් නොමිලේ. ඒ කියන්නේ වෙනම ගෙවලා යන්න ඕනේ නැහැ. අපි යන්න හිතාගෙන ඉන්නවා ඒකෙත් අද එහා පැත්තට. ගියපුවම අපි බලමු මේකේ කොහොමද view එක ලස්සන කොහොමද ඒක ඇතුලේ කොහොමද කියලා ඔයාලටත් පෙන්නන්නම් අපි. ඉතින් බැලුවා ඒක තියෙන වෙලාව හැම පැයකටම එකපාරක් තමයි යන්නේ. ඉතින් අපිට තව ටිකක් වෙලා තියෙනවා. ඒ නිසා අපි ටිකක් ඇවිදින්න යමු. එහෙනම් අපි ඇවිදලා බලමු මේක වටේ. බර්ලින් වල දකුණු බටහිර පැත්තේ පිහිටලා තියෙන මේ වන්සී කියන්නේ ගොඩක් අය නිදහසේ කාලය ගත කරන්න එන ප්‍රසිද්ධ ස්ථානයක්.
මේ ප්‍රදේශයේ මේ තරම් ජනප්‍රිය වෙලා තියෙන්නේ මේ වන්සී කියන වැව නිසාත් ඒ වැවේ අපිට බෝට්ටු පදින්න පුළුවන් වගේම ස්වභාව සෞන්දර්යය ගොඩක් රස විඳින්න පුළුවන් තැනක් නිසා. සමයකට එළියට බහැපුවාම නම් අයිස්ක්‍රීම් එකක් කන්නම හිතෙනවා. ජර්මනියේ අයිස්ක්‍රීම් වෙරයිටිස් ගොඩක් තියෙනවා. ඉතින් අදත් අපි මේ අලුත් වර්ගයකින් try කරලා බලන්න තමයි යන්නේ. යාළුවනේ එහෙනම් අපි ආපු ගමම අයිස් දෙකක් ගත්තා. දන්නේ නැහැ මොනවද කියලා. මේකේ වර්ග ගොඩක් තිබ්බා. මේ අරගෙන බැලුවා ඉතින්. මගේ කෝන් එක කැඩුවා යා කඩේ කරන. හරිම රහයි හැබැයි මේක. අපි වන්සී වලට එන අතරමඟදී තමයි අපිට මෙන්න මේ ලස්සන තැන හම්බුනේ. අපි මුලින්ම හිතුවේ මේ තියෙන්නේ මල් වගාවක් කියලා. ළඟට ගිහින් බැලුවහම තමයි දැක්කේ තිරිඟු වගාවක් මැද්දෙන් මේ පොපි මල් විශේෂයක් තමයි ව්‍යාප්ත වෙලා තියෙන්නේ කියලා. ඇත්තට මේක හරිම ලස්සනයි. දැන් අපි යන්නේ වන්සී වල තියෙන පාක් එක පැත්තට. මෙතන සෙල්ලම් කරන්න, පොත් කියවන්න, පික්නික් දාන්න වගේ නිදහසේ කාලය ගත කරන්න හොඳ තැනක්. ඉතින් යාළුවනේ අපිත් පොඩ්ඩක් මෙතන නැවතිලා පොඩි රෙස්ට් එකක් අරගෙන පොඩ්ඩක් සෙල්ලම් කළා අනිත් වටපිටාව බලන්න ගියා. ඔයාලට පේනවනේ යාළුවනේ මෙන්න මේ පෝට් එකේ බෝට්ටු ගොඩක් නවත්තලා තියෙනවා. අපි දන්නේ නැහැ මේ බෝට්ටු පුද්ගලිකේවද කියලා කියන්න නම් හැබැයි අපි එන හැම දවසකම මෙන්න මේ විදිහට මේ පෝට් එකේ බෝට්ටු ගොඩක් තියෙනවා.
මෙතනදී අපිට විනෝද වෙන්න ෆැමිලි පිටින් එන අය වගේම නිදහසේ කාලය ගත කරන්න තනියම එන අයත් ගොඩක් දකින්න පුළුවන්. ඔවුන් යාළුවනේ අපි මෙතන තිබ්බ කඩේකට ආව කණ්ඩ කෑම තිබ්බේවා දන්නේ නැතුව එකක් ඕන කරා බලන්න මොකද්ද ගත්තේ කියලා. මේ බලන්නකො මම ඕඩර් කරපු ජූස් එකේ සයිස් එක මිලිලීටර් 500ක්. මේ තමයි බර්ලින් වල පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලට අයත් වෙන බෝට් වලින් එකක්. මේකෙන් අපිට එහා පැත්තට යන්න පුළුවන්. අපිත් දැන් එහා පැත්තට යන්න තමයි හදන්නේ. මේ බෝට්ටුව අල්ට් ක්ලාඩෝ ඉඳලා 1C පැත්තට තමයි යන්නේ. බෝට්ටුව ඇවිල්ලා නැවැත්තුවට පස්සේ ඒකේ ඉන්න අය බහිනවා. ඊට පස්සේ අපිට පුළුවන් බෝට්ටුවට නගින්න. ඔයාලත් එන්න එහෙනම් අපිත් එක්ක මේ බෝට්ටුවේ ඇතුළ කොහොමද කියලා බලන්න. අපිත් එක්ක මේ බෝට්ටුවේ රවුමක් යන්න. බර්ලින් වල අපේ කාර්යබහුල ජීවිතයන් ටිකකට ඈත් වෙලා අපිට ස්වභාවික පරිසරයත් එක්ක එකතු වෙන්න පුළුවන් ලස්සන තැනක් තමයි මේ 1C කියන්නේ. අපි ක්ලඩෝ පැත්තේ ඉඳලා ෆෙරිය නැගලා 1C පැත්තට ආවා. මේ පැත්තෙත් ඔයාලට පේන ඇති අර පැත්තේ වගේම පාක් එකක් වගේ හදලා තියෙනවා. කට්ටියට ඉන්න පුළුවන්. අපිට ඒ ගමනට විනාඩි 20ක් 30ක් වගේ කාලයක් තමයි ගියේ. ඔව් 20ක් විතර ගියා අපිට නේද? අපිට දැන් ආය ඒ ෆෙරියම ආපහු යනකොට ඒ පැත්තට යන්නත් පුළුවන්. නැත්නම් අපිට මේ පැත්තෙන් බස් හරි ට්‍රේන් හරි අරගෙන ආපහු යන්නත් පුළුවන්. එහෙනම් යාළුවනේ අදට අපේ වීඩියෝ එක ඉවර කරන්න හදන්නේ මෙතනින්. අපි හිතනවා ඔයාලටත් අලුත් අත්දැකීමක් වෙන්න ඇති කියලා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අපි අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා අපේ channel එක subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න. ඊළඟ එකක් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට එතකොට බලන්න පුළුවන්. එහෙනම් හැමෝටම bye bye.